ආයුබෝවන් මිත්‍රවරුනි සාදරයෙන් පිළිගන්නවා ඔබ සැවම. සමහර වෙලාවට ඔයගොල්ලෝ මාව දන්නවා ඇති. ඒ දන්නව නම් වෙනත් විෂයක් කතා කරන YouTube නාලිකාවකින් මාව මින් පෙර දැකලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බොහෝ වෙලාවට මම Facebook අඩවියේ ලියන ලිපි ක්‍රිකට් සම්බන්ධ ලිපි තරමක ජනප්‍රිය වුණා. ඒ ලිපි කියවා තියෙන්න පුළුවන්. සමහර විට ඔබ මාව දකින්නේ මුල්ම වරට වෙන්න පුළුවන්. මම ඉරේෂාන් සිරිවර්ධන ක්‍රීඩාව සහ භූදේශපාලනය ආදී විෂයන් පිළිබඳව ජනමාධ්‍යවේදියෙක් විදියට කටයුතු කරලා දැන් මම මගේම ස්වාධීන ආයතනයක් පවත්වාගෙන යනවා. ඉතින් මින් පෙර මම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මගේ පුද්ගලික Facebook ගිණුමේ සහ Facebook පිටුවේ බොහෝ සටහන් පළ කළා. ඒවා බොහෝ ජනප්‍රිය වුණා. ඉතින් අවසානයේ මම හිතුවා ක්‍රිකට් ක්‍රීඩාව ලියමින් ඉන්නවා වගේම වීඩියෝ මාධ්‍යනුත් ඔබ හමුවට එන්න ඕන කියලා. ඉතින් අද ඉඳලා මේ Inside Edge by ඉරේෂාන් සිරිවර්ධන YouTube නාලිකාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔබ නොදන්නා දෑ සාකච්ඡා කිරීමට මම ඔබව හමු වෙනවා. මේ YouTube නාලිකාව subscribe කරලා ඒ ගමනට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මිත්‍රවරුනි අපි යමු අද කතාවට. වසර 17ක් ශතක 16ක් අර්ධ ශතක 45ක් ටෙස්ට් ලකුණු 8000ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ලෙජන්ඩ් පරපුරේ අවසන් පුරුකයයි බොහෝ දෙනා සලකන ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. ඔහුගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 44ක්. එය මැද පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුට පහසු ලකුණක් නෙවෙයි. එපමණක් නෙමෙයි ඔහු ටෙස්ට් කඩුළු 33ක් දවාගෙන තිබෙනවා. ඔහු සිය ක්‍රීඩාවේ අවසන් ජීවිතයේ ආබාධ නිසා පන්දු යැව්වේ නැහැ. එලෙස ඔහුට දිගටම පන්දු යැවීමට හැකි වුණා නම් එම කඩුළු ගාන මීට වඩා බොහෝ වෙනස් වීමට තිබුණා. වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් වෙන්නේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ලෙජන්ඩ් පරපුරේ අවසන් පුරුක විදියට ඔහු හඳුන්වන්න මේ දත්ත වාර්තාව පමණක් ප්‍රමාණවත්. එපමණක් නෙමෙයි. ඇතැම් විටක මේ ක්‍රිකට් වගේ ක්‍රීඩාවක දත්ත වලින් විශ්ලේෂණය කළ නොහැකි බොහෝ සාධක තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙකු කණ්ඩායමට සිදු කරන යහපත් බලපෑම සමහර වෙලාවට දත්ත වලින් පමණක් මැනිය නොහැකි. ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ ඒ වගේ ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වගේම ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ බලපෑම ලකුණු පුවරුවෙන් බොහෝ එහා ගිය එකක්. ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වන්නේ 2009 වසරේදී. ඔහුගේ මුල්ම තරගයේ ක්‍රීඩා කරන්නේ 2008. ඔහු ටෙස්ට් සහ T20 වරම් දිනාගන්නේ 2009 වසරේදී. ඒ අනුව කිව හැකි ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වන්නේ 2009 වසරේදී කියලා. 2009 වසර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා වලින් අහේනියක් තිබිච්ච කාලයක් නෙමෙයි. 2009ට කලින් තිබුණු 2007 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සහභාගී වුණා. ඉන් පසුව පැවති 2011 ලෝක කුසලානයේ අවසන් තරගයටත් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. මේ කාල සීමාව අතර තියෙන 2009 කියන්නේ සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම තැනක එහෙම නැත්නම් පීක් එකක තිබුණු යුගයක් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට පැමිණෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට යම්කිසි එක් ප්‍රධාන ගැටලුවක් තිබුණා. 2009 වෙද්දී ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩා කළේ තිලකරත්න දිල්ෂාන්, උපුල් තරංග හෝ සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන. එවකට මැද පෙළ පිතිකරුවෙක් වූ තිලකරත්න දිල්ෂාන් ආරම්භක පිතිකරුවෙක් ලෙස ඉදිරි පෙළට යන්නේ මේ කාල සීමාවෙදී. තිලකරත්න දිල්ෂාන්ගේ ඒ ආරම්භක පිතිකරණ ක්‍රීඩකයෙක් විදියට ඔහු ලැබූ උසස් වීමත් එක්ක මේ කාල සීමාවේ ශ්‍රී ලංකා මැද පෙළ ප්‍රබල හිස් තැනක් ඇති වුණා. චාමර සිල්වා, චාමර කපුගෙදර, තිලාන් සමරවීර වැනි විවිධ ක්‍රීඩකයන් උත්සාහ කළත් මේ මැද පෙළ ගැටලුව ශ්‍රී ලංකා කණ්ඩායමට මේ කාල සීමාවේදී ප්‍රබල ගැටලුවක් වුණා. යම් හේකින් මුල් පෙළ ආරම්භක පිතිකරුවන් 4 දෙනාට ලකුණු රැස් කිරීමට නොහැකි වූ දිනයක ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම නියතයක් බඳු වුණා. ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එන්නේ මේ කාලේදී ඔහු කණ්ඩායමට එන්නේ පිතිකරණ තුන් නිරියව් ක්‍රීඩකයෙක් විදියට. එහෙම නැත්නම් බැටින් ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට. මැතිව්ස් ආවට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ මැද පෙළ තිබුණු ගැටලුව විසඳුණා කියලා කියන්න පුළුවන්. එවකට ඔහුගේ වයස අවුරුදු 22යි. ඔහු භද්‍ර යෞවනයෙක්. ඉන් පෙර පැවති under 19 ලෝක කුසලාන එහෙම නැත්නම් යෞවන ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තමයි ඇන්ජලෝ මැතිව්ස්. මේ භද්‍ර යෞවනයා Taman පැමිණි මුල් කාලයේ සිටම මුල් පෙළ අසමත් වන ඕනෑම මොහොතක ඔහු කණ්ඩායමේ කොඳු නාරටේ බවට පත් වුණා, නැංගුරම බවට පත් වුණා. ඇන්ජලෝ මැතිව්ස්ගේ විශේෂත්වයක් තියෙනවා. බොහෝ මැද පෙළ ක්‍රීඩකයන් ලකුණු ලබා ගන්නේ අනෙකුත් මැද පෙළ ක්‍රීඩකයන් එක්ක.
නමුත් ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ සාර්ථකම ඉනිම් රැස් කළේ ටේල් එන්ඩර්ස්ලා එහෙමත් නැත්නම් පසු පෙළ ක්‍රීඩකයින් එක්ක. එය ඇන්ජලෝගේ තිබුණු සුවිශේෂී දක්ෂතාවයක්. ඕනෑම අසීරු මොහොතක පවා ඔහුගේ අනෙක් අන්තයේ ඉන්නේ පන්දු යවන්නෙක් වුණත් ඔහුගෙන් පවා ලකුණු ලබා ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇන්ජලෝට තිබුණා. ඔහුට පැවරුණා කණ්ඩායමේ තරඟ අවසන් කරන්න. එහෙම නැත්නම් ෆිනිෂ් රාජකාරිය ඔහු එය අකුරටම ඉටු කළා. ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නේ මයිකල් බෙවන්, මහේන්ද්‍ර සිං ධෝනි ආදී ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම තරඟ අවසන් කරන්නන් අතර ඔහුගේ නමත් රඳවමින්. ඒ නිසා වෙන්නට ඇති ජාත්‍යන්තර විස්තර විචාරකයන් ඇන්ජලෝ මැතිව්ස් හැඳින්වුවේ ලෝන් වෝරියර්. එහෙම නැත්නම් හුදකලා සටන්කරු කියලා. ඇන්ජලෝගේ ක්‍රීඩා දිවියේ එවැනි ඉනිම් ගණනාවක් තිබෙනවා. බොහෝ දෙනෙකුට මතක් වෙන MCG මිරේකල් ලසිත් මාලිංග සමග ක්‍රීඩා කළ ඉනිම. එම තරඟයේදී ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදීම අවසන් පිතිකරුවන් දෙදෙනා සමග ලකුණු 100කට වඩා රැස් කරමින් තරඟයේ ජයග්‍රහණය කරා. මෙහෙයුවා අපට අමතක කරන්න බෑ 2012 වසරේදී ආර් ප්‍රේමදාස පිටියේදී ඔහු පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ඉනිම. එම තරඟයේදී විටක ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 54ක් තුල ලකුණු 72ක් අවශ්‍ය වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණේ කඩුළු 3ක් පමණයි. නමුත් අවසානයේ ඔහු පසු පෙළ පිතිකරුවන් සමග එම තරඟය ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වුණා. 2012 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව CB තරඟාවලියේ පර්ත් හි පැවති තරඟයේදී ඔහු ලකුණු 64ක් පන්දු 76ක් තුල ලබා ගත්තා. එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු පහම ලකුණු 119ක් තුල බිඳ වැටුණා. 6 වන කඩුල්ල 129 දී 7 වන කඩුල්ල 143 දී 8 වන කඩුල්ල 175 දී සහ 9 වන කඩුල්ල 180 දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 52ක් අවශ්‍ය වුණා තරඟය ජයග්‍රහණය කරන්න. පන්දු 36ක් තුල එම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණේ ලකුණු 5කින් පමණයි. එතෙක් දුරට තරඟය ඇන්ජලෝ මැතිව්ස් තනිව හුදකලාව ඇදගෙන ගියා. අවසානයේදී ඔහු ලකුණු 64ක් රැස් කර තිබුණා පන්දු 76ක් තුල. 2014 වන විට මෙවැනි සුපිරි ඉනිම් නිසාම ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පමණක් නෙමෙයි සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවේම හිඳපු හොඳම සහ සුපිරිතම පිතිකරුවෙක් ආකෘති තුනේම. නමුත් 2014 වන විටත් ඔහු එක් දින ශතකයක් රැස් කර තිබුණේ නැහැ. ඔහු 80 90 මට්ටමට පැමිණ ඕනෑ තරම් ලකුණු රැස් කරමින් දැවී ගොස් තිබුණා. එයට ප්‍රධාන හේතුව ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළේ පුද්ගලිකව ශතකයක් ලබා ගැනීමේ භූමිකාවක් නෙමෙයි. ඔහුට කණ්ඩායමෙන් පැවරුණු වගකීම සහ ඔහු විසින්ම තමන්ට පවරාගත් වගකීම වුණේ තරඟය අවසන් මොහොත දක්වා ඇදගෙන ගොස් ජයග්‍රහණය කිරීම. ඔහු ඒ භූමිකාව නිසි පරිදි ඉටු කළා. 2014 තමයි මෑත යුගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්වර්ණමය අවුරුද්ද. එය තර්ක කිරීමට යමක් ඇති දෙයක් නෙමෙයි. 2014 අවුරුද්ද තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උච්ච ස්ථානය සනිටුවහන් වුණේ. 2014 ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරඟාවලියක් ජයග්‍රහණය කළා, ආසියානු කුසලානය ජයග්‍රහණය කළා සහ T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළා. මෙම ජයග්‍රහණ තුනටම සුවිශේෂී දායකත්වයක් දැක්ුවේ ඇන්ජලෝ මැතිව්ස්. 2014 දී පමණක් ඔහු ටෙස්ට් ලකුණු 1160ක් රැස් කළා. එහිදී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය වුණේ ලකුණු 77ක්. හේඩින්ග්ලි වලදී ඔහු රැස් කළ ලකුණු 160 තමයි ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයට මූලික පදනම බවට පත් වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී සිටීම සනිටුහන් වුණේ 2014 වසරේදී. ඒ වගේම අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම සනිටුහන් වුණේ 2014 වසරේදීම අවසන් යුගයේදී. එය තමයි අවාසනාවන්ත ඉන්දිය සංචාරය. එම තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටයිම් ටේබල් එහෙම නැත්නම් තරඟ කාල සටහනේ තිබුණේ නැති තරඟාවලියක්. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්ව සිටි පුද්ගලයාගේ අත්නෝමතික තීරණයක් නිසා බලහත්කාරයෙන් ලබා දුන් තරඟාවලියක්. එම තරඟාවලිය ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට තමයි අවශ්‍ය වුණේ. ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව බොහෝ තරඟ පරාජය වී තිබුණා 2014 වසරේදී. එම නිසා ඔවුන්ට යම්කිසි සහනයක් ලබා ගැනීම සඳහා තමයි තරඟ 5කින් යුත් එක් දින තරඟාවලියකට ඉන්දියාවට ආරාධනා කරන්නේ. එම තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම සහභාගී වන්නේ නැහැ. එම තරඟාවලිය ශ්‍රී ලංකාව 5-0ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජයට පත් වෙනවා. 2014 වසරේදී බොහෝ ජයග්‍රහණ ලැබූ කණ්ඩායම අන්ත අසරණ කිරීමට ඉන්දියාව සමත් වුණා. ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් දිවියේ පළමු එක් දින ශතකය පැමිණෙන්නේත් මෙහිදී මෙම තරඟාවලියේදීමයි. ඒ රංචි හිදී පැවති තරඟය
එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩොළු 4 ලකුණු 85ක් තුල දැවී ගියා. පන්දු වාර 45ක් අවසානයේදී ශ්‍රී ලංකාව ලබා තිබුණේ ලකුණු 213ක් පමණයි. ඒ වන විට ඇන්ජලෝ මැතිවුස් සහ තිරිමාන්න තමයි පිටිය රැඳී සිටියේ. තිරිමාන්නත් ඒ මොහොතේ දැවී ගියා. ඒ වන විට ඇන්ජලෝ මැතිවුස් පන්දු 96කින් ලකුණු 79ක් ලබා සිටියා. නමුත් අවසන් පන්දු වාර පහේදී ඇන්ජලෝ මැතිවුස් තමන් කවුද කියලා ලෝකයට ප්‍රදර්ශනය කළා. එම තරගයේදී ඇන්ජලෝ මැතිවුස් පන්දු 116ක් තුල ලකුණු 139ක් රැස් කළා. එම ඉනිමට 6 පහර 10ක් ඇතුළත් වුණා. එම 6 පහර 10න් 6 පහර 7ක්ම ඇන්ජලෝ මැතිවුස් ලබා ගත්තේ අවසන් පන්දු වාර පහේදී. ඉතින් ඇන්ජලෝ මැතිවුස් කොතරම් දක්ෂ තරඟ අවසන් කරන්නෙක්ද කියන එකට තවත් සාක්ෂි අවශ්‍ය නැහැ. මෙම රංචි තරඟයෙන් පසුව ඔවුන්ගේ ඉන්දිය කණ්ඩායමේ යොවුන් දඟපන්දු යවන්නන් කිහිප දෙනෙක්ම වසර ගණනාවක් වනතුරුම නැවතත් කණ්ඩායමට පැමිණියේ නැහැ. එයට හේතු වුණේ ඇන්ජලෝ මැතිවුස් එදා රංචිහිදී දියත් කළ විශාල සහ දැවැන්ත ප්‍රහාරය. පන්දු යැවීමෙනුත් ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනවපු තරඟ බොහොමයි. ඇන්ජලෝ මැතිවුස් කියන්නේ පැහැදිලිවම ජැක් කලිස්ගේ මට්ටමින් සමු ගැනීමට තිබූ ක්‍රීඩකයෙක්. නමුත් අවාසනාවන්ත ආබාධ සහ නායකයෙක් ලෙස ඔහුට එල්ල වූ පීඩනය දරා ගැනීමට නොහැකි වීම නිසාදෝ එම තත්වයට ඇන්ජලෝ මැතිවුස්ට යාමට නොහැකි වුණා. නමුත් ඔහු පන්දුවෙන් විශාල තරඟ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කර තිබෙනවා. අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ 2009 T20 ලෝක කුසලානයේ ඔහු බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව යැවූ පන්දු වාරය 2014 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ පවා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ මුල්ම කඩුර ලබා ගන්නේ ඇන්ජලෝ මැතිවුස්. ඇන්ජලෝ මැතිවුස් තමන්ට පන්දුව ලැබුණු හැම මොහොතකම කණ්ඩායම වෙනුවෙන් දෙයක් කළ ක්‍රීඩකයෙක්. ඒ සඳහා ඕනෑවටත් වඩා දක්ෂතාවයක් ඇන්ජලෝ මැතිවුස් තුළ තිබුණා. එපමණක් නෙවෙයි ඔහු විශිෂ්ට පන්දු රකින්නේ. මේ පසුගිය කාල සීමාවේ ලෝකයේ බොහෝ ජනප්‍රිය වුණු 4 සීමාව ආසන්නයේ සිට පන්දු රැකීම එයත් ලෝකය මුලින්ම දැක්කේ ඇන්ජලෝ මැතිවුස්ගෙන්. ඔහු 2009 T20 ලෝක කුසලානයේ බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහි තරඟයකදී ලොන් ඔන් හි සිටමින් එම සිදු කළ පන්දු රැකීම මෑතක් වනතුරුම ක්‍රිකට් විස්තර විචාරකයන් විසින් තර්ක කරමින් සිටියා. එය නීත්‍යානුකූලද නැද්ද යන්න. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වෙනස් කිරීමට පවා සමත් වුණා. පසු කාලීනව අප දැක්කා බොහෝ පන්දු රකින්නන් 4 සීමාවට එපිටට ගොස් පන්දු රකින්න අවස්ථා. එවැනි අවස්ථාවක් මුලින්ම ලෝකය දැකේ ඇන්ජලෝ මැතිවුස්ගෙන්. ඉතින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොවේ ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවටත් විශාල දායකත්වයක් දක්වපු සුපිරි ක්‍රීඩකයෙක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඉතින් ඇන්ජලෝ මැතිවුස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ පැහැදිලිවම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවෙච්ච පුරාවෘත්තයක් විදිහට අපි දැක්ක මේ පසුගිය කාලේ ඇන්ජලෝ මැතිවුස් සමග විවිධ ගැටලුත් තිබුණු බංග්ලාදේශ ක්‍රීඩකයින් පවා ඔහුගේ ගාල්ල ටෙස්ට් තරඟය ඔහු ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරඟයේදී ගාඩ් ඔෆ් ඔනර් ලබා දෙනවා. එයට පැහැදිලිවම ඇන්ජලෝ මැතිවුස් සුදුසුයි. රෝහිත් ශර්මා වගේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ මේ මොහොතේ සිටින සුපිරිතම ක්‍රීඩකයින් පවා ඇන්ජලෝ මැතිවුස්ට පුද්ගලිකව සුබ පතමින් වීඩියෝ නිකුත් කර තිබුණා. එවැනි සුබ පැතීමක් මෑත කාලයේදී ලද අවසන් ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිවුස්. තිලකරත්න දිල්ෂාන්ගෙන් පස්සේ එවැනි සුබ පැතීමක් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර තලයෙන් හිමි වුණේ නැහැ. එයත් ඇන්ජලෝ මැතිවුස්ගේ ශ්‍රේෂ්ඨත්වයට එක් නිදසුනක් පමණයි. ඉතින් රතු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හුදකලා සටන්කරුවා කළු අශ්වයා ඇන්ජලෝ මැතිවුස්ට අප සුබ පතනවා. සුබ ගමන් ඇන්ජී.